මිෂාර මූත්‍රා කරනකොට එයාට ලේ පාටට මූත්‍රා පිට වුණා. ඔයාලා දන්නවද? දැන් මාස කිහිපයක ඉඳන් මිෂාරලා සෙල්ලම් කරන පිට්ටනියට ගමේ කට්ටිය කුණු දාන්න පටන් අරන් නිසා පිට්ටනිය ළඟ හැමතැනම මීයෝ පිරিলা. මේ ගැන මිෂාරලා ගමේ වැඩිහිටියන්ට කිව්වත් කවුරුවත් ඒක ගණන් ගත්තේ නැහැ. මීට සති දෙකකට විතර කලින් මිෂාරලා පිට්ටනිය ෆුට්බෝල් සෙල්ලම් කර ඉද්දි එතන ළඟ තිබුණු කුණු කානුවට එයා ළඟ බෝලේ වැටුණා. ඉතින් මේ බෝලේ ගන්න මිෂාර කානුවට බහිද්දි ඒකේ තිබුණු බෝතල් කටුවකට එයාගේ කකුල තුවාල වුණා. ඒත් සෙල්ලම් කරන්න තිබුණ ආසාව නිසා එයා බෝලේ අරන් ආපහු පිට්ටනියට ගියා. සතියක් විතර ගියාට පස්සේ මිෂාරට හොඳටම උණ හැදිලා වෙවුලන්න පටන් ගත්තා. එයාගේ මුළු ඇඟම තලලා දාලා වගේ රිදෙන්නත් ගත්තා. ඇස් දෙකත් හොඳටම රතු වෙලා ඔළුවත් රිදෙන්න පටන් ගත්තා. ඒත් මේ දවස්වල අම්මයි තාත්තයි දෙන්නම දුර පළාතක වැඩට ගිහින් හිටපු නිසා මිෂාර හිටියේ එයාගේ ආච්චි අම්මත් එක්ක. එයාලා ආපහු ආවට පස්සේ බෙහෙත් ගන්න යනකම් ආච්චියාට බොන්න කසාය හදලා දුන්නා. ටික දවසක් ගියාට පස්සේ මිෂාරට හුස්ම ගන්නත් අමාරු වුණා. මූත්‍රා පිට වෙන එකත් අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් දවසක්